හෙලෝ කොහමද? ඔන්න අද අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතට. දකුණු පළාත කියන්නේ අපේ ගම. අපේ ගමේ ලස්සන කොහොමද කියලා අද ඔයාලට පෙන්නන්නම්. ඒ දෙන ඉස්සරහා ඉන්නේ අපි පෙන්නන්න වීඩියෝ එකේදී. ඔන්න එනවා දෙන්නා. අපි මේ vlog එකේ ගොඩක්ම ටාගට් කරන්නේ දකුණු පළාතේ තියෙන ලස්සනම මුහුදු තීර කීපයක් ගැන. ඒ කියන්නේ සංචාරකයන් අතර ගොඩක් ප්‍රසිද්ධ තැන් කීපයක් තමයි අපි අද පෙන්වන්නේ ඔයාලට. අපි දැන් ඉන්නේ ඔයාලා අහලා ඇති බ්ලූ බීච්. ඒ කියන්නේ නිල්වැල්ල කියලා තියෙන හිරි කැටියට පොඩ්ඩක් එහාට වෙන තමයි තියෙන්නේ මෙතන. පෙන්වන්නම් ඔයාලට ලස්සන මෙතන කොහොමද කියලා. මේ තමයි මගේ හොඳම යාළුවා. එයාගේ අනංගිත් අද අපිත් එක්ක එකතු වෙනවා මේ ගමනට. මාරම ලස්සනයි මෙතන නම්. පේනවනේ මේ.
මේ බලන්න මාරම ලස්සනයි මේ වටපිටාව. සංචාරකයන් මේ වගේ තැන් වලට ආකර්ෂණය වෙන එක අහන්න දෙයක් නැහැ. මොකද මේ ඔයාලටත් බලා ගන්න පුළුවන් මාරම ලස්සන තැනක් මෙතන. මේ පැත්තට ගිහින් බලමු. අපි දැන් ආවේ ක්‍රොස් කරගෙන බීච් එකක් වගේ එකක්. එතනින් මේ උඩට ආව දූපතක් වගේ තියෙන්නේ. ඒ දූපතෙන් උඩට ආව ලස්සන view point ගොඩක් තියෙනවා. මේ ලොකේෂන් එකේ එහෙම කැම්ප් කරන්න එහෙම නම් නියම තැනක්. මොකද ලස්සන view එකක් තියෙනවා. අපි දැන් අර කැලේ මැදින් වගේ ඇවිල්ලා මේ වගේ ලස්සන view point තමයි දිගටම තියෙන්නේ. මේ මෙතන කැම්ප් කරලා කවුරු හරි මේ මෙතන කැම්ප් කරන අවසර දෙනවද දන්නේ නැහැ. ඒක නම් දන්නේ නැහැ නට මේ කැම්ප් කරන මාර ලස්සන තැනක්. මෙතනින් යන්නත් පුළුවන් තව තැනක්. ඒක ගොඩාක් තැන් තියෙනවා මෙතන මේ view points වගේ. තැන් ගොඩාක් තියෙනවා. බලමු මෙතන ගිහිල්ලා. සැප ජීවිත අපි දැන් කොහෙද ඉන්නේ? හිරිකැටිය. හොරිනස්ලා පිළිලා ඉන්නවා මෙතන. මේ වටේම ඉන්නේ.
කිරිකැටිය බීච් එක මේ සංචාරකයන් අතර ගොඩක්ම ප්‍රසිද්ධ වෙන්න හේතුව මේ බීච් එක හොඳයි සර්ෆ් කරන කට්ටියට. ඔයාලට දැනටම පේනවා ඇති මේ අර එහාට වෙන කට්ටිය සර්ෆ් කරනවා. කලින් උන්චිලාවක් තිබ්බා. ඒක දැන් ගලවලා. ඊට ගනුව තියලා ලනුව ඉරිලා බලමු. ට්‍රේනින් වෙනවා. ට්‍රේනින් යටතේ තියෙනවා. බෑයි ඒවා. ඕ ගැම්ම ගන්න ගැම්ම. අපි දැන් ඉන්නේ සීතගල්ලේ. තලල්ලේ මේ හරියට කියන්නේ සීතගල්ල කියලා. ලස්සනම මුහුත් තිරතේ මෙතන පේනවට පේන ඇති. අර හරිම ලස්සන එතන. ඔයාලට මේ පහළ කළු පාටට බෝල බෝල වගේ පේන්නේ ඉකිරියෝ. මෙයාලා ගොඩක් විසයි. මේ කටු ඇනුනොත් ඒ කටු කියන්නේ ඉක්මනට මේ ඇඟ ඇතුළට ඇතුල් වෙලා මේ විස අදිනවා ඇඟට. ඒක නිසා මේ පොඩක් පරිස්සමින්. මෙතන මේ ගොඩක්
ඉන්නවා මේ බලා ගන්න පුළුවන් පහළ. ඒක නිසා මේ වගේ තැන්වල නානවා නම් පොඩ්ඩක් පරිස්සමින් නාන්න ඕන. කලින් මේ ලොකේෂන් එකේ මෙතන පූල් එකක් වගේ වතුර පිරලා තිබුණේ. දැන් නම් මෙතන වතුර නැහැ. මේ වතුර පිරලා දිනනකොට මාරම ලස්සනයි මෙතන. දෙහි තියෙනවා දෙහි. දෙහිවීම මොනවද? හා කාණ්ඩාරව ගන්න. දෙහිවීමක් බීලා රීෆ්‍රෙෂ් වෙලා යන්න. හරිම මහන්සි. දහල් චොල්නෝසා. අපි දැන් දවල්ට කෑම අරගෙන යනවා තවත් ලස්සන තැනකට. දැන් අපි ඇවිල්ලා ඉන්නේ කඹුරුගමුවේ තියෙන තවත් ලස්සන තැනකට. මේ හැරි කඹුරුගමුවටම තමයි අයිති වෙන්නේ. උනට මේ හැරට කියන්නේ තල්ලරඹ කියලා. තල්ලරඹ මේ ඩේවිඩ් පීරිස් එක තියෙනවා. එතන පොඩ්ඩක් මෙහෙන් ඇතුළට හැරිලා ඉන්න තියෙනවා. ඉස්සරහට ගිහින් බලමු කොහොමද කියලා. මෙතන ලස්සන බීච් එකක් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති කොහොමද ලස්සන කියලා. ඔයාලට පේනවා ඇති දැන් මේ තල්ලරමේ තියෙන මේ
නාන තැනත් මාරම ලස්සනයි. මේ මුහුදු රළත් එක්ක මේ ගස් ටිකත් එක්ක මාරම ලස්සන view එකක් තියෙන මෙතන. කමුරුගම ලස්සන ප්ලේස් එකකට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ පේනවනේ ලස්සන බීච් එකක් තියෙනවා. මේ මෙතන පොඩ රැල්ල සැරයි මේ නාන්නා වගේ නේ පරිස්සම් වෙන්න ඕන. අපි කලින් ගියපු තැන නාන්න තමයි හිතන් හිටියේ. ඒ වුණාට එතන නාන්න උන්නේ නැහැ. මේ වතුර පාර පොඩක් සැරන් නිසා අපි තව පොඩ මෙහාට වෙන්න ආවා. මෙතන තියෙන්නේ හරියටම මේ කඹුරුගම හන්දියේම වයින් ස්ටෝර්ස් එක තියෙනවා. වයින් ස්ටෝර්ස් එකට මෙහා පැත්තෙන් ඇතුළට පාර තියෙනවා. මේ පාරේ තමයි එන්න තියෙන්නේ. ඔන්න රැල්ල. එතන නාන්න ගියාට එතන රැල්ල ගහන වැඩි වගේ අපිට තේරෙනවා නිකන් අපි අද්දනවා වගේ. ඒ නිසා මේ අපි දැන් වෙන තැනක් හොයාගෙන යනවා නාන්න. පොල් හේන අහලා ගියවල පොල් හේන තමයි දැන් අපි යන්න හිතන් ඉන්නේ. අන්න බෑ එතන මේ. ඔව් එතන බයයි. එතන ඊට කොහෙද කිව්වද ඒකන මෙතන වඩා අද මේ රැල්ල ගහන වැඩි කියලා. ඒ නිසා හොඳම දේ තමයි අපි මෙතනට යන එක. මෙතන පිටින්ද මේ අපි යන්නේ. එහෙම ආවා. එතන ඉන්නක බයනක නිසා අපි ඉස්කක් ගන්න ඕනේ නැති නිසා අපි එතනින් හෙටකට යනවා පොල් හේනට. තැන වෙනස් කරා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ පොල් හේනට. මේ මොකද එතන රැල්ලත් එක්ක හරි අමාරුයි නාන්න. පොල් හේන කියන්නේ දකුණු පළාතේ කියන නාන්න ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ඒ කියන්නේ ඔයාලා ඕන කෙනෙක් දානවා පොල් හේන කොහම එතන නාන්න තැනක් කියලා හොඳටම දන්නවා. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධම තැනක් තමයි පොල් හේන කියන්නේ. පොල් හේන නාන්න කියාපු තැන. මොකද මේ වතුර පාර සැරත් නැහැ. අපි තාම පොල් හේනේ ඉන්නේ. තාම නාලිවර බෑක් විතර වෙනවා. මේ වීඩියෝ එක වැඩිද මන්ද. දකුණු පළාත් තියෙන තැන් වලින් ඔයාලට පෙන්නන්න පුළුවන් ඉන්නේ තැන් කීපයක් විතරයි. තවත් තැන් ගොඩක් තියෙනවා බලන්න. තව ඉස්සරහට අපි වීඩියෝස් ගොඩාක් ගේනවා ඔයාලට. අද අපි මේ vlog එක ඉවර කරනවා. තවත් මේ වගේ ලස්සන vlog එකකින් ආයෙත් හම්බ වෙමු.